පොළොන්නරුවේ පූජා නගරය තුල දක්නට ලැබෙන මේ දාගැබ පොළොන්නරුවේ රජ කරපු පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ රූපවතී කියන බිසව ඉදි කරා කියලා විශ්වාස කරනවා. මේ දාගැබ අවටින් විවිධ වර්ගයේ පබළු බහුලව හමුවීම නිසා මේ දාගැබ පබළු වෙහෙර කියලා හඳුන්වනවා. ඒ වුණාට අතීතයේදී භාවිතා කරපු නම පිළිබඳ තොරතුරක් නිශ්චිතව කොහෙවත් හමු වෙන්නේ නැහැ. අතීතයේදී දාගැබ වටා ප්‍රතිමා ගෘහ කිහිපයක් හරියටම කිව්වොත් 9ක් තිබූ බවට සාධක තියෙනවා. ඒ වගේම මේ දාගැබේ පේසාවන්ට නැගීම සඳහා කොරවක් ගලින් නිර්මාණය කරපු පිවිසුම් පියගැට පෙළක් දක්නට ලැබීම විශේෂත්වයක්.